එහෙමනම් අපි දැනගමුද? මොකද්ද? රුධිරයේ සීනි මට්ටම වැඩි වුණොත් කොහොමද අපිට දැනෙන්නේ? කොහොමද අපි දැනගන්නේ? ඒ වගේම ඒ වෙලාවට අපි මොනවද කරන්න ඕනේ කියලා. මේ දේවල් නොදන්නකම නිසා ලංකාවේ ගොඩක් අය අමාරුවේ වැටෙනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ දේවල් ගැන දැනුවත් වෙලා අපි පරිස්සමින් සතුටින් ජීවත් වෙමු. ඔයාටත් දැන් මම මේ කියන රෝග ලක්ෂණ ඔයාට දැනෙනවා නම් ඔයාගේ ශරීරයේ ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා තියෙන්න පුළුවන්. අංක 1 නිතරම පිපාසය දැනෙනවද? සාමාන්‍ය ප්‍රමාණයට වඩා වතුර බොන්න හිතනවද? සැලකිලිමත් වෙන්න ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා තියෙන්න පුළුවන්. අංක 2 නිතර මුත්‍රා පිට කරන්න ඕනේ වෙනවද? විශේෂයෙන්ම රාත්‍රියට නිදාගත්තම පස්සේදී ඔයාට කිහිපවරක් උදේ වෙද්දී මුත්‍රා පිට කරන්න උවමනා වෙනවද? අංක 3 තමයි නිතර බඩගිනි හැදෙනවද? විශේෂයෙන්ම කෑම කාලා වැඩි වෙලාවක් යන්නත් කලින් ආයෙමත් බඩගිනි හැදෙනවද? අංක 4 අසාමාන්‍ය විදියට මහන්සි දැනෙනවද? ඒ වගේම නිකන් ඉද්දිත් ඔයා නිදාගෙන හිටියත් ඔයාගේ ඇඟට මහන්සියක් දැනෙනවද? ඒ වගේම අංක 5 තමයි ඇස් පෙනීම බොඳ වෙලා ඔයාගේ පෙනීම අඩු වෙනවනම්. අංක 6 තමයි ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා කියලා පෙන්නන ළඟකදී ඉඳලා ඔයාගේ ශරීරයේ බර අඩු වෙන්න ගන්නවද? එහෙමනම් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා තියෙන්න පුළුවන්. අංක 7 තමයි ඔයාගේ තුවාල හොඳ වෙන්න ලොකු කාලයක් යනවා නම් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා තියෙන්න පුළුවන්. අංක 8 තමයි ඔයාගේ රහස් ප්‍රදේශවල ආසාදන ළඟකදී ඉඳලා නිතර හැදෙන්න ගන්නවනම්. සැලකිලිමත් වෙන්න මෙන්න මේ කියපු රෝග ලක්ෂණ 8 ඔයාටත් ළඟකදී ඉඳලා තියෙනවා නම් වැඩි නම් ඔයාගේ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙලා තියෙන්න පුළුවන්. එහෙමනම් රුධිරයේ සීනි මට්ටම වැඩි වුණොතින් අපි මොනවද කරන්න ඕනි කියලා දැන් දැනගනිමු. ඔයා කරන්න ඕනි පළවෙනි දේ තමයි රුධිරයේ සීනි මට්ටම ඇත්තටම වැඩිද කියලා බලාගන්න. රුධිරයේ සීනි මට්ටම බලාගන්න පරීක්ෂණයක් පුළුවන් තරම් ඉක්මනට කරගන්න. ඔයාට ඔයාගේ රුධිරයේ සීනි මට්ටම ගෙදරදීම බලාගන්න ග්ලූකෝමීටර් එකක් භාවිතා කරන්න පුළුවන්. දැනටමත් ග්ලූකෝමීටර් එකක් භාවිතා කරන කෙනෙක් නම් ඔයත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ග්ලූකෝමීටර් එකෙන් හරියටම රුධිරයේ සීනි මට්ටම බලාගන්නේ කොහොමද කියලා දැනගන්න බලාගන්න ආස කෙනෙක් නම්